ප්‍රශ්න අංක 44 හවුල් ව්‍යාපාරයක වාසි වන නියම මොනවාද? හවුල් ව්‍යාපාරය. හවුල් ව්‍යාපාරයක් කියද්දී අපිට මතක් වෙනවා හවුල්කරුවන් ගොඩක් ඉන්නවා. හවුල්කරුවන් ගොඩක් ඉන්න එක අපිට මතක් වෙන්නේ හරි අපි බලමු. හවුල් ව්‍යාපාරයක වාසි වන නියම මොනවාද? වැඩි ප්‍රාග්ධන රැස් කරගත හැකි වීම. ඇත්තද? වැඩි ප්‍රාග්ධන රැස් කරගන්න පුළුවන් නේ. මොකද දැන් අපි දන්නවා හවුල් ව්‍යාපාරයක අයිතිකරුවන් දෙන්නෙක් ගිදලා 20ක් දක්වා පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට යම්කිසි හවුල් ව්‍යාපාරයක හවුල්කරු 20ක් ඉන්නවනේ මේ ඔක්කොමලා ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට යොදවනවා නම් වැඩි ප්‍රාග්ධන රැස් කරගන්න පුළුවන්. ඒක හරි. එතකොට ඒ කියන උත්තරේ ගන්න පුළුවන්. සියලුම ලාභ වැඩි ප්‍රාග්ධනයක් යෙදූ කෙනාට හම්බෙනවලු. ඇත්තද? වැඩි ප්‍රාග්ධනයක් යෙදූ එක්කෙනාටද සියලුම ලාභ හම්බෙන්නේ නැහැ. ඒක වැරදි. ඒතකොට B කියන පිළිතුර ගන්න බෑ. C තීරණ ගැනීම ස්වාධීනව සිදු කරයි. ස්වාධීනව සිදු කරන්න බෑ. මොකද මේකේ අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා. අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා කියන්නේ සාමූහිකව තමයි තීරණ ගන්න වෙන්නේ. ඒතකොට ඒක උත්තරේ ගන්නත් බෑ. වගකීම හවුල්කරුවන් අතර බෙදී යනවා. ඇත්තනේ හවුල්කරුවන් ගොඩක් ඉන්නවනේ ඒ අතර බෙදී යනවා වගකීම. එතකොට D කියන උත්තරේ ගන්න පුළුවන්. A සහ D කියන පිළිතුරක් තියෙනවා තුන්වෙනි උත්තරේ. ඒ කියන්නේ 44ට තුන්වෙනි උත්තරය අපිට ගන්න පුළුවන්.